දැන් මම මේ පෙන්නන්නේ පැනල් එකක් කොහොමද මේ පහසුවෙන් ඉවත් කරගන්න විදිහ තමයි මේ පෙන්නන්නේ full screen up panel එක. මේකේ දැන් අපිට අර ස්ක්‍රීන් එක මාරු කරනවා නම් දැන් මේක අලවලම තියෙන්නේ මේ පැනල් ටිප් එක කරා ඒක අපි දැන් ඉවත් කරගන්න ඕන. අන්න ඒක තමයි මම මේ කෙටි වීඩියෝ එකකින් පෙන්නන්න හදන්නේ. දැන් full screen මේ 32 TV එකක් තියෙන්නේ. මේක අපි දැන් මම පිටිපස්සේ back cover side එක ගලවලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ අපි මේක ඉවත් කරගන්න ඕනේ. ඉස්සරහා ප්ලාස්ටික් ෆ්‍රේම් එක සයිඩ් එකක් තියෙනවා යටිපැත්ත. දැන් මේ විදිහට ගැලවුණා. කෝප් රිබන් තියෙන සයිඩ් එක තමයි මේ තියෙන්නේ. මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ මේ පැනල් එක අපි ගලවලා ගන්න පහසුම විදිහකින්. ඒ කියන්නේ අපිට මේක ක්‍රම කීපකින් කරගන්න පුළුවන්. නැත්තම් S-ray card එකක් වගේ එකකින් කපලා ගන්නත් පුළුවන්. නැත්තම් පිලර් ගේජ් 0.5 වගේ එකකින් පහසුවෙන් අයින් කරගන්නත් පුළුවන්. මේකට වෙනම රිමෝට් ටූල් අර සමහරක් ඒවා තියෙනවා. නමුත් අපිට ඊට වැඩිය නැවත අපෝ මේ පැනල් එකම දානවා නම් ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්නම අනිවාර්යෙන් ගලවන්න ඕන. අපි හිතමුකෝ මේක මේ බෑක්ලයිට් ගිහිල්ලා බෑක්ලයිට් ප්‍රශ්නයක් තියෙනවා කියලා බෑක්ලයිට් චේන්ජ් කරාට පස්සේ ආයි අපි නැවත මේ පැනල් එක හයි කරන්න ඕනේ. හයි කරනකොට වෙන පැනල් එකේ ස්ක්‍රීන් ලයින් මුකුත් තියෙන්න බෑ. ඒ කියන්නේ අපි මේක රිමූව් කරනකොට ඒක හරියට කරගන්න ඕන. ඒක තමයි මම මේ පොඩි කෙටි වීඩියෝ එකකින් මේ දැන් පෙන්නන්නේ. මම දැන් ගත්තා මේ දෝෂ වෙලා අයින් කරපු ටීකෝන් එකේ ඉඳන් පැනල් එකට සිග්නල් යන රිබන් එක. ස්ක්‍රීන් රිබන් එකකින් දැන් මේක මම කපන්න හදන්නේ. මේක අපි ටීවී එකේ එක කොනස් සයිඩ් එකකින් යටිපැත්තෙන් පොඩ්ඩක් ඇතුළට දාගන්න ඕනේ. දාලා ඒ තීරුව දිගේ හිමින් ගන්න ඕන. සයිඩ් එන්න ගන්න ඕන. දැන් මේ විදිහට තමයි දාලා තියෙන්නේ. දැන් ටිකක් කැපිලා මේක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අපි මේක හිමින් ස්ක්‍රීන් එක දිගේ උඩට ගන්න ඕන. ඔය විදිහට ගත්තා. ඊට පස්සේ අවසාන කෙළවරේදී ඒකත් අපි අර කලින් විදිහටම එමෙයිට මේක සයිඩ් එකෙන් මේ පැත්තට දා ගන්නවා. දාගෙන මේ දිගට අදිනවා. දාගෙන ආවයි මේ කෙළවරේ ආයි යටි දිගට දානවා. දැන් කැපිලා ඉවරයි. මේකේ තියෙන අරවල පැනල් ටේප් එක. මේක පරිස්සමින් ඉවත් කරගන්න ඕනේ. දැන් ගලවලා ඉවරයි සම්පූර්ණම පැනල් එක අයින් ඉවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ පැත්තේ මුකුත් නෑ. මේක උනම් අපිට ස්ප්ලිටර් ෂීට් එක ගන්න පුළුවන් නේ. බෑක්ලයිට් රිපෙයාර් එකක් කරනවා නම් රිපෙයාර් එක කරලා ඉවරයි කියලා හිතන්නකෝ දැන්. එතකොට අපි මේ කොනේ තියෙන දැන් මේ පරණ පැනල් ටේප් එක මේකේ තියෙනවා. මොකද අපි කපලානේ ගැලෙන්නේ.
අන්න ඒක සම්පූර්ණ අයින් කර ගන්න ඕනේ. එක කොනකින් මෙහෙම පොඩ්ඩක් උස්සලා මෙහෙම අල්ලගෙන ඉතින් ඊට පස්සේ එකපාරට ඇදලා ගලවන්න ඕනේ. ටක් ගාලා ගැලවෙනවා. මේ වගේ ටේප් එක ගලවලා ගන්න ඕනේ. එහෙම ඉවත් කරාට පස්සේ මම දැන් මේකෙන් පෙන්නන්නම්. ආයි අපි කොහොමද ටේප් එක අලවන්න ඕනේ කියලා. ඒ විදිහට තීරු වටේටම අලවන්න ඕනේ.